සුබ දවසක් ඔයාට. හැමදාම අපි තේ කොළ දාලා හදාගෙන බොන කිරි තේ එක වෙනුවට රසම රසට කිරි තේ එකක් හදාගන්න ක්‍රමයක් ගැන තමයි මම අද ඔයාට කියලා දෙන්න හදන්නේ. මේ කිරි තේ එක හදාගන්න පුංචි දෙයක් තමයි අපිට එකතු කරගන්න තියෙන්නේ. හරිම රසයි. ඉතින් ඔයාත් හදලා බලන්න. එහෙමනම් අපි බලමු මේ රසම රස කිරි තේ එක හදාගන්නේ කොහොමද? මොනවද අපි එකතු කරගන්නේ කියලා. බ්ලෙන්ඩර් කප් එක අරගෙන මම සීනි මේස හැන්දි 3ක් එකතු කරගන්නවා. ඊළඟට එනසාල් කරල් 3කුත් අරගෙන මේ සීනි එකට දාලා හොඳට කොටා ගන්න ඕනේ. මේ බලන්නකෝ එනසාල් එක්ක සීනි ටික හොඳට කුඩු වෙලා තියෙනවා. අපි මේ මිශ්‍රණය තමයි කිරි එකට එකතු කරගන්නේ. හරිම රසයි, ඒ වගේම හරිම සුවඳයි. ඊළඟට ඔයා සාමාන්‍යයෙන් වෙනද හදාගන්න විදිහට කිරි තේ එක හදාගන්න. කැමති නම් තේ එකතු කරලා හදාගන්න. එහෙම නැත්නම් සුදු කිරි එකක් විදිහට හදාගන්න. ඊට පස්සේ සීනි වෙනුවට අපි දැන් මේ හදාගත්ත එනසාල් මිශ්‍ර සීනි එක තමයි එකතු කරගන්නේ. සාමාන්‍යයෙන් මම මේ හදාගත්ත සීනි ප්‍රමාණය කිරි තේ 3කට වගේ ඇති වෙනවා. ඉතින් මේක ඔයාට කලින් හදලා බෝතලයකට දාලා තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ වෙලාවට හදාගන්නත් පුළුවන්. ඉතින් හැමදාම බොන කිරි තේ එක වෙනුවට මේ විදිහට හදලා රස බලලා රස කොහොමද කියලා මටත් කියන්නකෝ. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.